හෙලෝ අපි මේ ඉන්නේ තෙල් පොලිමේ. තෙල් පොලිමේ ඉන්න ගමන් තමයි මේ කතා කරන්න හිතුනේ. මොනවා කරන්නද නේද? අනුරය කරපු වැඩේනේ. බයියන්ට නම් මාරාතල්ල. කට්ටියක් ඉන්නවා මේ නැති වේයන් තෙල් නැති වේයන් රට කෙලවියන් කියලා බලාගෙන ඉන්නවා. උඹෝ. ඇයි ඒ? උන්ට බලය ගන්න ඒ තරම් කාලකන්ණි විදියට හිතන ජාතියක් තමයි බලන්නේ. ඔය දාන්නේ Facebook එකේ YouTube එකේ දාන්නේ අනේ උන්ට මේ කතා කරන්නේ. යකෝ. තෙල් නැති උනේ තෙල් පොඩ්ඩක් අඩු උනේ. තෙල් නැත්තේ නෑ. පොඩ්ඩක් අඩු වෙලා තියෙන්නේ මේ කටුර තෙල් බීලා නෙමෙයි. ආණ්ඩු වෙන්නේ තෙල් බීලා නෙමෙයි. ලෝකෙ උච්චයක් තියෙන තෙල්වත් වලට හිතන්න තරම් මොලයක් නෑ. මොකද ඒ තරම් බල වහල් වෙලා ඉන්නේ. ඒ තරම් බල වහල් වෙලා ඉන්නේ. වෙන මොකද උනේ? වැළුවරන් සමාජවාදයේ ඒකේ නිකුත් වැළුවරන් පේන ලෝක රටවල් ගානක තෙල් පොලි. තෙල් හිගියක් තියෙන. ඒ රටවල් වල ජනාධිපතිලා අගමැතිලා බීලා නෙමෙයි. මේ ලෝක අර්බුදයක් තියෙන මේ වෙලේ ලෝක යුද්ධයක් කරන මැද ටිකක් එක්ක ඒකේ තෙල් ගේන්න පොඩි අපහසුතාවයක් පත්ලා තියෙනවා. ඒක අන්තතය වෙලා තියෙනවා. උඹලා හිතන්නේ මේ උන්න අර ඉන්න සාමාන්‍ය දෙයක් පොඩක් නොතේන කට්ටිය තමයි මේ බෝල දාන්නේ. මෙන්න ඇවිල්ලා මොන් කරනවා අන්න තෙල් ටික නැතුණා රාජිල තමයි හොඳටම කරන්නේ. ඒකට කියන්න තියෙන්නේ අරක තමයි. යකෝ මේ වෙලේ රටක් විදියට එකතු යල්ලා බෝල මොකද කරන්නේ? බෝලා කරන්නේ ඒකිනුත් වාසි ලබා ගන්න. ඒ තරම් වහලු නික පොඩ්ඩක් ඉදලා බලන්න බෝල ඒ තරම් වහලු නෙමෙයිද කිව්වේ. බෝල වහලු නෙමෙයි. ඒ තරම් අම්මන තුච්ච අදුවද විදියට හිතලා සමාජ මාධ්‍ය හැම තැනම ප්‍රචාර කරන්නේ බෝල ඒ තරම් අජූත මෝඩ තකතිරු ගොන්නු නෙමෙයි. යකෝ මේ තෙල් නැති උනේ තෙල් නැති උනා නෙවෙයි තෙල් අඩු වෙලා තියෙන්නේ. අපි පොළේ ඉන්නවා. ඔක්කොම පොළේ ඉන්නවා. ඒක එහෙම තමයි. මේක ලෝක අර්බුදයක් වුණාම ඒකට මොන් දෙන්න ඕන. තොපිලා කාලේ මේ උනේ තෙල් නැතුව නෙවෙයි සල්ලි නැතුවනේ. සල්ලි නැතුවනේ අපි කාලා. අපි බදිනෝ වේ කරන්නේ නෑනේ. තොපියෝ මහයෝ තේර හොරා ගාපු වන්දන. දිනාල කරපු වන්දන එහෙම උනේ. දැන් මේක කට්ටිය දැන් වෙලාදී. අනේ මන් දන්නේ නෑ බං බොලනම් පුදුම જાතියක් ඈ. ආඩුර තෙල් බීලා වගේ. අන්දු ජනාධිපතිතුමයි මේ ආණ්ඩු වෙන්නේ කට්ටිය තෙල් ටික බීලා වගේ තමයි බොල මේ කතා කරන්නේ. අන්දරු තෙල් ටික ඔක්කොම බීලා ගියේ. යකෝ පොඩ්ඩක් අතගාල බලපල්ල ඔය පිරිමින්නෝනේ තියෙනවද කියලා. බලකි. ඒ දෙකත් පුස්ත දන්නේ බල. ඒ තරම් කොම්ම ගොන් 70ක් මේ රටට මේ ලෝක අර්බුදයක් කියලා තෙල් පොඩ්ඩක් අඩු වෙච්චාම මොන් බලන ආණ්ඩු පෙරලා. මන්දක් එකෙක් කියන මේ වෙලාවේ ආණ්ඩු විසිරවන්න කටයුතු කරන්න ආණ්ඩුව කියලා මොනව කරන්නද දන්නේ. තොපි කොහොමද ඡන්දෙ දීපුනේ නෙමෙයි ආණ්ඩුවට මේ ආණ්ඩුව කරන්න යන විදිය හොඳයි අපිට නම් හිතෙන්නේ. මේක ආණ්ඩුවේ කරපු කර දන්නේ නෙමෙයිනේ. විද්‍ය ඉවර වෙච්ච ගමන් තෙල් ටිකේ මොකද සල්ලි තියෙන ලංකාව තෙල් ගෙනේ. මේ බයිජන්ට කියන්නේ අනේ බලගේ ඔය මොලේ තියෙන බලපල්ල මොනවද තියෙන්නේ කියලා. කොහමද අසුචි මොනවද තියෙන්නේ කියලා පොඩ්ඩ බලපල්ල ඔය බයිජන්ට කියන්නේ. අර Facebook වල සමාජ මාධ්‍ය එක එක මහා ලොකු වීරයෝ වෙලා ඉන්නේ. ඒව අරක් ගත්ත පොරවල් ඉන්නෝනේ. නෙවුන්ට කියන්නේ. පොඩ්ඩක් බලපියව. හිතපියව. නිවුස් ටික බලපියව. බල රට ගැන හිතපියව. ඊටදී බොලට කියන්න දෙයක් නෑ. අපිත් මේ තෙල් පොලේ වින් අපිට පුළුවන් බනින්න. වැරලා වැඩක් නෑ. කාටද බනින්නේ? එහෙනම් තාම්තයි අර ඒ කාලේ අංගමැතිකයි ඒ උන්ට තමයි බනින්න දෙන්නේ. මේ යුද්ධය පටන් ගත්තා. අනේ තොපි වගේ ගොන් හැත්තක් අපිට මොලේ ටෙක් කරගන්න මොලේ. එහෙනම් අපි දින අපේ බෝලේ කොට ඉස්සරහට දීවිල්ල ඉස්සරහට ගන්න.